Okay. Yes. හයි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මගේ මේ වීඩියෝ හැමදාම වගේ බලන අය නම් මෙන්න මේ කොයි හරි ඉදි කියලා සමහර විට මතක් වෙනවා ඇති. මේ ඉතින් තියෙන්නේ සෞදියේ ඉඳලා බහරේන් යද්දි බහරේන් වලට වීසා චෙක් කරන ඇතුල් වෙන තැන තමයි ඒ තියෙන්නේ. ඉතින් ඔන්න ඔතනින් පාස්පෝර්ට් එහෙම චෙක් කරලා අපේ වීසා එක බලලා තමයි බහරේන් වලට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ ගිහිල්ලා මෙතන හිටියේ මම මේ හොස්පිටල් එකේ තමයි හිටියේ. ඉතින් මෙතන වාඩි වෙලා ඉන්න ගමන් මම බලන් හිටියේ බලන්නකෝ මෙන්න මේ ලස්සන මාළු ටික. ඉතින් මං එයාලා දිහා බලාගෙන හිතුවේ මේ සමහර විට අපි මෙහෙම දැක්කහම හිතනවා නේද එයාලා කොටු වෙලා ඉන්නවා එහෙම කියලා. හැබැයි එහෙම නෑ නේද? එයාලා ඒ ඉන්න පරිසරය ඇතුලේ එයාලා සතුටින් නේද? ඉතින් මමත් ඔන්න ඔය වගේ තමයි හිතන්නේ. ඒ කියන්නේ අපි ඉන්න පරිසරය අනුව අපේ සතුට අපි හොයාගන්න ඕනි. ඉතින් ඒක ගැන අපිට තව බාහිර දේවල් ගැන හිතලා දුක් වෙන්න ගියොත් සතුට වෙන්න කාලයක් නැති වෙනවා ඉතින්. මේ හොස්පිටල් එකේ මං ඉස්සරත් කියලා තියෙනවා ටේක් ඕවර් එහෙම අපිට හදාගන්න පුළුවන් එන විසිටර්ස්ලට සහ වැඩ කරන අයට ඕන කෙනෙකුට. ඉතින් තව දෙයක් තමයි හරි මේ කයින් ඩිස්ටාප් එකක් තමයි ඉන්නේ. දැන් මෙතනට ඩොක්ටර් කෙනෙක් ආවා ගියමුකෝ. ඒ ඩොක්ටර් උනත් දැන් මෙතන කවුරු හරි වාඩි වෙලා ඉන්නවනම් අහනවා. ඔයාලට එකක් හදලා ඕනිද එහෙම කියලා අහනවා. ඉතින් අර දැන් අපේ මම මෙහෙම කියන එක හරිද දන්නේ නැහැ. සමහර වෙලාවට සමහර අයගේ තියෙනවනේ. ඒ කියන්නේ මම ඩොක්ටර් කියලා එහෙම ලොකු කම්ෙන් එහෙම ඉන්නේ. එහෙම නැහැ මේ වෙයි. ඒ කියන්නේ එහෙම අයත් ඇති. කොහොම හරි මේ හොස්පිටල් එකේදී එහෙම සමහර හොස්පිටල් වල එහෙමත් ඉන්නවා ඇති. මේ හොස්පිටල් එකේදී මම මේ දැකපු දේ තමයි මම කිව්වේ. ඉතින් ලෝකෙ කොහෙත් එහෙම තමයි හොඳ සහ නරක විවිධාකාර මිනිස්සුන් ඉන්නවා. මේ තියෙන්නේ බහරේන් වල තියෙන චයිනා ටවුන් එක. චයිනා මාකට් එක සෝරි චයිනා මාකට් එක. ඉතින් මේකට ගියා මේකේ තියෙනවා අර ඒ කියන්නේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකේම අර පේක් එක අන්න ඒ වගේ හෑන්ඩ් බෑග්, සූස් ඒ වගේ දේවල් ඉතින් චයිනා මාකට් එක කිව්වහම හිතා ගන්න පුළුවන්නේ. ඉතින් ගොඩක් දේවල් අඩුවට ගන්නව නම් මෙන්න මෙතෙන්ට ගියා නම් ගන්න පුළුවන් ඉතින්. ඒ වගේම තියෙනවා ඉතින් ස්පයිසි මං කියලා තියෙනවා බහරේන ස්පයිසි එහෙම ඒවා තියෙනවා. එතකොට තව සාෆරාන් මේ වගේ දේවල් තියෙනවා. සාෆරාන් එහෙම. ඉතින් මම නම් ගොඩක් දේවල් ගත්තේ නැහැ. ක්‍රිස්මස් එකටත් ඒ වගේම ලයිටින් බඩු ඒ වගේ එකේ නොකී හැම දෙයක්ම මේකේ තියෙනවා. ඉතින් මේ සාෆරාන් ග්‍රෑම් එකක් චූටි ප්‍රමාණයක්නේ. ඉතින් රුපියල් 4000ක් වගේ තමයි වෙන්නේ. 4000ක් 3500ක් වගේ මුදලකට තමයි ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලින්. ඉතින් මෙහි ඉතින් ඩිපෙන්ඩ්ස් මෙහි ඒ කියන්නේ මං කියන්නේ වටිනාකම එහෙම තමයි වෙන්නේ. මගෙන් නිෂීනංගෙද කොහෙද අහලා තිබුණා සාෆරාන් ඔරිජිනල් ඒවා කීයද මිල කියලා. ඉතින් ඒ වගේ ගණන් වලට තමයි යන්නේ. ඊට පස්සේ මෙතන තිබුණේ මේ එකපාර ආවා අපිත් ග්‍රීන් ටී එකක් බොන්න. ග්‍රීන් ටී එකක් කිව්වට මේක මින්ට් එක ග්‍රීන් ටී මික්ස් කරපු එකක්. බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි යාළගේ කප් තියෙන්නේ. චූටි කප් එකේ තමයි තේ දෙන්නේ. ඉතින් සුගර් ඔහොම ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. හරිම මේ වෙනස් ලුක් එකක් ඉතින් අරාබික්. ඉතින් ඒ හින්දා මම ඒකත් බලන්නකෝ යාළට.
මෙන්න මේ වගේ ශොප් වලින් ගන්න පුළුවන් මේ ස්පයිසි එතකොට අච්චාර් ළඟට බහරින් ස්වීට් වර්ග එහෙම මෙහි ෆේමස්ම බහරින් ස්වීට් ස්පයිසි ඒ වගේ දේවල් ගන්නවනම් මෙන්න මේ වගේ ශොප් වලින් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මමත් බහරෙන් වල ස්පයිසි වලට කැමති මේ ඇත්තටම කඩෙන් ගන්නවට වැඩිය ඒවර හෝම්මේඩ් ස්පයිසි ඉතින් හොඳයි. හැබැයි ඒවයිත් ඉතින් අර හදන එක විදිහ තියෙනවනේ කොහොම හරි මේ සැරේ ගත්ත ස්පයිසි එකට නම් මම සැටිත් නැහැ. මොකද මම සමහර වෙලාවට අර ආස නැහැ මේ ගොඩාක් ස්පයිසි ජාති එකතුවෙන් හදන ස්පයිසි වලට මට ආස නැහැ. හින්දා වෙන්නේ නැති. ඉතින් මේක ඇතුළේ ඒ වගේම පොඩ්කෝර්න් එකක් තියෙනවා. ඉතින් චයිනීස් කෑම තමයි තියෙන්නේ. ඉතින් පොඩ්කෝර්න් එකෙන් කෑම හිම කන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඒ වගේම මේත් එක්කම තියෙනවා තායි මාකට් එක. ඉතින් මම ඒකට නම් ගියේ නැහැ. ඔය දැන් ඈතින් පේන්නේ තායි මාකට් එක. ඉතින් ආයෙත් දවසක ඒකටත් ගියහම මම ඔයාලත් එක්ක ඒ වීඩියෝ එකත් ෂෙයා කරගන්නම්. මේ කාලේ නම් දැන් වින්ටර් එක ඇවිල්ලා නිසා තියෙන්නේ ඔන්න ඔය වගේ තමයි පරිසරය තියෙන්නේ. හරිම ලස්සනයි. රස්නෙත් නැහැ. ඉතින් පයින් ඇවිදින්න උනත් පුළුවන් කාලයක් තමයි ඔන්න මේ කාලේ අරාබි රටවල් වලට. වෙලා තියෙන ඉතින් සීත රටවල ඉන්න අයට සීත කාලේ පටන් ගන්නකොටම ඉතින් ලෙඩ පොලිමක් හැදෙනවා අනිවාර්යෙන් ෆ්ලූ වගේ එන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම රටවල නම් ෆ්ලූ ෂොට් එක කියලා මේ දෙනවා ඉන්ජෙක්ෂන් එකක්. ඉතින් ඒක ගන්න පුළුවන් අපිට ගිහිල්ලා. හැබැයි මම ගත්තේ නැහැ. ඒක ගන්නවා කියලා හිතන් හිටියට ගත්තේ නැහැ. ඒක නිසා තමයි මට මේ සැරේ හැදුනහම ගොඩක් අමාරු. ඉතින් ෆ්ලූ ෂොට් එක ගත්තත් වෛරස් එක හැදෙන වෙලාවට හැදෙනවා. හැබැයි එහෙම හැදුනා කියලා අර ගොඩක් අමාරු වෙන්නේ නැහැ හිමුනහම. ඉතින් ප්‍රොටෙක්ට් එකක් තමයි එකෙන් ලැබෙන්නේ. ඒක නිසා අරාබි රටවල මේ මිඩ්ල් ඊස්ට් වල හරි එහෙම ඉන්නවනම් ඉතින් ඔයාලට හිතෙනවනම් ඔයාලට ඒ කියන්නේ මේවා යහම අපිට නිවාඩු ගන්න බෑනේ ඕන වෙලාවට. ඉතින් ඒක නිසා රෝගවලින් ආරක්ෂා වෙන එක තමයි ලොකුම දේ කරන්න ඕනි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලට පුළුවන් අවස්ථාවේ ඔයාලා ෆ්ලූ ෂොට් එක ගන්න. එහෙම නැත්තම් හැදුනම ගොඩක් අමාරුයි. මටත් ඒ වගේ ඉතින් දවස් දෙකක්ම මම රෙස්ට් කරේ හින්දා වැඩට නොගිහිල්ලා ඉක්මනින් හොඳ වුණා. එහෙම නැත්තම් ගොඩක් මීටත් වැඩිය අමාරු වෙනවා. ඉතින් ලංකාවේ ඉන්නවට වැඩිය පිටරටක ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ලෙඩ රෝග වලින් ගොඩක්ම ආරක්ෂා වෙලා ඉන්න එක හොඳයි. මොකද ඉතින් අපිට ඕන විදිහට නිවාඩු ගන්නත් බෑ. ඒ වගේම ෆැමිලි එකක් නැතුව තනියම ඉඳිදී හරි අමාරුයි ඒක දරා ගන්න අසනීපයක් වුණු වෙලාවට. ඉතින් මේ අපි බහරේන් ඉඳලා ආයිම සෞදි අරාබියට යන දවසේ ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ආදරෙයි. පරිස්සමින් ඉන්න හැමෝම ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු